අවුරුදු 15ක් විතර ඉතා කල්ගත වුණු දරුණු IBS තත්ත්වයක් සහ අම්ලපිත්ත රෝග තත්ත්වයකින් පෙළෙනවා. ඉතින් මේකට මම ගොඩාක් බෙහෙත් කරා. සිංහල බෙහෙත් කරා, අංගම්පොර බෙහෙත්, කොස්මික් හීලින් ආදී නොයෙක් ආකාරයේ බෙහෙත් කරා. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. ඉතින් අනිත් එක මම දීර්ඝ කාලීනව බෙහෙත් කරා අවුරුදු 3ක වගේ ප්‍රමාණයක්, සමහරට ඊට වැඩි කාලයක් වගේ. ඉතින් ඉංග්‍රීසි බෙහෙත් පැත්තෙනුත් මට හොඳ විසඳුමක් තිබුණේ නැහැ. මොකද ඉංග්‍රීසි බෙහෙතුත් ඇඟට අල්ලන්නේ නැති නිසා. එතකොට මට ඉතුරු වුණේ අර ඒ ආමාශයට සැපයුම් කරන ඒ ස්නායු කපා දාන්න. එතකොට ඒ අම්ලය ආමාශයේ ශ්‍රාවය වීම අඩු වීම නිසා ඒ අම්ලපිත්ත රෝග තත්ත්වය සමනය කරගන්න. ඉතින් ඊට පස්සේ මට ලොකු ගැටලුවක් ඇති වුණා. දැන් කොහොමද මේ නිසි ප්‍රමිතියකට මේ බෙහෙත් කරන සිංහල වෙද මහත්තයෙක් හොයාගන්නේ කියන එක. ඉතින් යම්කිසි වාසනාවකට මට මේ ආයුර්වේද මේ වෙදවරු ඇප් එක හම්බුණා. ඉතින් මේ වෙදවරු ඇප් එක හරහා තමයි මම රාජරත්න වෙද මහත්තයාට සම්බන්ධ කරලා දුන්නේ. ඉතින් මම ඒක ගැන ගොඩාක් සතුටු වෙනවා. ඊට පස්සේ රාජරත්න වෙද මහත්තයා හම්බුනාම වෙද මහත්තයා හරියට මේ රෝග මූලය තීරණය කළා. ඊට පස්සේ යනවා මට ලයිබ්‍රරියක් නියම කරා. ඉතින් ලයිබ්‍රරි එකේ නියම කරාම ආයුර්වේදයේ කියලා තියෙන්නේ මේ අම්ල පිත්තට බෙහෙත් කරනවා ලයිබ්‍රරි එකෙන් පටන් අරගෙන. එතකොට එහෙම කරන්න කියලා. එතකොට ඒ ලයිබ්‍රරි එකකින් වමනය කරලා මේ ආමාශයෙන් දූෂ්‍ය වූ දේවල් එළියට ගන්න එක. ඉතින් වෙද මහත්තයා ඒක සිද්ධ කරාම ඒ වෙලාවේ ගොඩාක් මගේ කියන්නේ ආමාශය යම්කිසි පටක වගේ දෙයක් නිකන් පබළු පැහැයට හුරු වගේ ලොකු ප්‍රමාණයක් එළියට ආවා. ඉතින් එතනින් පස්සේ ඉඳන් මට ලොකු සහනයක් තියෙනවා. ඒ කියන්නේ මම දැන් කිසිම බෙහෙතක් ගන්න නැහැ. එතකොට අර අම්ල පිත්‍රයේ තිබ්බ ඒ රෝග ලක්ෂණ ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඒ තීව්‍රතාවය ගොඩාක් අඩුයි. ඉතින් මට හිතෙනවා අපි හොඳ ආරම්භයකට ඇවිල්ලා තියෙනවා කියලා මේ රෝගෙට බෙහෙත් කරන්න. එතකොට මේ වගේ අර නිවැරදි වෛද්‍ය ඥානයක් තියෙන, එතකොට ඒ කියන්නේ සිංහල බෙහෙත් ආවට ගියාට කරන්න බෑ. ඒ අෂ්ටාංග ආයුර්වේද විද්‍යාව දැනගෙන ඉන්න ඕන, රස බෙහෙත් හදන හැටි, ද්‍රව්‍ය ගුණ දැනගෙන ඉන්න ඕන, වාපිත්සෙන් පැත්තෙන් කොහොමද රෝගයන් ඇති වෙන්නේ, හටගන්නේ, ඒවා අඳුනාගන්නේ කොහොමද කියලා දැනගන්න ඕන, විස මරණ විදි ආදී බොහෝ දේවල් තියෙනවා. දැනගෙන නිසියාකාරව ප්‍රමිතිය කරන්න බෙහෙත් කරන්න. ඒක පිළිබඳව මට මේ රාජරත්න වෙද මහත්තයා සම්බන්ධ කර දීම පිළිබඳව වෙදවරු ඇප් එකටත් ඒ වෙද මහත්තයා ඒ ඉතා දක්ෂ ලෙස බෙහෙත් කිරීම පිළිබඳවත් ඒ දෙක පිළිබඳව මම ගොඩාක් සතුටු වෙනවා.